ඔයාලට මතකද පරණ ඩෙල්ටා පෝස් ගේම් එක අවුරුදු ගානකට පස්සේ ඒ මතක අලුත් කරගෙන මොඩර්න් විදිහට ඩෙල්ටා පෝස් හැක් ඔප්ස් දැන් ඇවිත් තියෙනවා. බැටල්ෆීල්ඩ් එකටයි කෝල් ඔෆ් ඩියුටි එකටයි ලොකු අභියෝගයක් වෙන මේ ගේම් එක ගැන අද අපි විස්තරාත්මකව කතා කරමු. පළවෙනි විදිහට මේ ගේම් එකේ තියෙන වටිනාම දේ තමයි සහ වැදගත්ම දේ තමයි මේකේ තියෙන මැප් සහ චරිත කැරක්ටර්ස්. මේ ගේම් එකේ කැරක්ටර්ස් ගොඩක් විදිහට තියෙනවා. ඒක නිසා මේ ගේම් එකේ කැරක්ටර්ස් වලට ලොකු පැත්තක් දීලා තියෙනවා. ඒ වගේ මැප්ස් වල අපිට ඕපන් වර්ල්ඩ් ගහන්න පුළුවන් ඕන විදිහට. ඒ වගේම මේක ඔපරේෂන් වලත් ඒ විදිහටම පුළුවන්. ඩෙල්ටා පෝස් කියන්නේ ෆ්‍රී ටු ප්ලේ tracking first personal shooter game එකක්. මේකේ විශේෂත්වය තමයි PC mobile controllers වලට අපිට මේක සෙල්ලම් කරන්න පුළුවන් වීම. මේක ප්‍රධාන වශයෙන් game modes 3කට සමන්විත වෙනවා. මේකේ පළවෙනි එක තමයි Wildfire. මේක හරියට Battlefield එක වගේ ලොකු මැප් වල 30 දෙනෙක් සමන්විත වෙන්න පුළුවන්. ටැග්, බෝට් සහ හෙලිකොප්ටර් පාවිච්චි කරලා ලොකු යුද්ධයක් අත්දැකීමක් ගන්නත් පුළුවන්. ඒ වගේම මම නම් මේ කැමති මොඩ් එක තමයි Wildfire කියන මොඩ් එක. ඊළඟ එක මොඩ් එක තමයි Operation. මේක extra shooter මොඩ් එක. හරියට කියනවා DMZ Xperia 4 වගේ. ඔයාට පුළුවන් ඔයාගේ ටීම් එකත් එක්ක ගිහින් ලූට් එකතු කරගෙන හතුරන්ගෙන් බේරලා ආපහු එන්න. හැබැයි මේ මැප් එකේ හදිසිය හරිවා මැරුණොත් ඔයාගේ ලූට් එකයි හම්බෙන්නේ නැහැ. ඊළඟ මොඩ් එක තමයි කැම්පේන් මොඩ්. ඔයාලට මතක ඇති පරණ ඩෙල්ටා පෝස් එකට ආදරය කරන අයට මේක විශේෂයි. 2003 Black House Down චිත්‍රපටයේ පාදනය කරගෙන හදපු කැම්පේන් එක මේකයි තියෙනවා. මේකේ ග්‍රැෆික්ස් ගැන අපි කතා කරනවා. අල්ට්‍රා ග්‍රැෆික්ස් සෙටින් වල ගේම් ප්ලේ එකක් මේක. මේකේ හොඳටම ග්‍රැෆික්ස් තියෙනවා. ගොඩක් හොඳ ගේම් ප්ලේ එකක් අපිට බලන්න පුළුවන්. අල්ටිමේට් එන්ජින් පාවිච්චි කරන තියෙන නිසා මේ ග්‍රැෆික්ස් මට්ටම ඉතා ඉහළයි. සවුන්ඩ් ඉෆෙක්ට් ආයුධ රෙකමන්ඩ් එක පාවිච්චි හරීම විදිහටම තියෙනවා. විදිහ හදලා තියෙන නිසා විශේෂම දේ තමයි low end PC එකක වුණත් මේක හොඳට රන් කරනවා. PC එකට කේස් යන්නේ ගේම් එකත් හොඳට බග් නැතුව වැඩ කරන විදිය තමයි ඉතින් හදලා. ඉතින් ඔයාලා Battlefield හෝ කෝඩ් වල අලුත් විකල්ප හොයන කෙනෙක් නම් ඩෙල්ටා පෝස් කියන්නේ අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ ගේම් එකක්. මේක free නිසා ඕනම කෙනෙක්ට අරගෙන play කර බලන්න පුළුවන්. ඒ වගේම මේක කිසිම හිරවීමක් බග් එකක් නැතුව අපිට ගහන්නත් පුළුවන්. ඒ වගේම මේක මොබයිල් එකෙන් ගහනවා වාට GB 1.2ක් වෙනි සුළු ප්‍රමාණයක්. මේක මන්නම් කියන්නේ ප්ලේ කරන් බලන්න ඕනේ ගේම් එකක්. ඔයාලා මොකද්ද මේ ගේම් එක ගැන හිතන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්නගෙන යන්න. මේ වගේ තවත් ගේම් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබ දවසක්.